මේ ප්‍රශ්න නම් ඩෝබින්ගෙන්මයි අහන්නේ. අනිත් දෙක ඒගොල්ලෝ තරම් දන්න කට්ටිය කවුරුත් නැහැ රටතොට ගැන. ඒ නිසා ඒගොල්ලොන්ගෙන්මයි අහන්නේ. මේ අර උත්සව තියලා දුන්න දීප්තා සුලිකුණාටුවට දුන්න චෙක්ස් අර ගෙවල් එහෙම නාස්ති වෙච්ච අයට දුන්න චෙක්ස් ඒවා රිටර්න් වෙනවා කියලා කියන කතාව ඇත්තද? මම අපේ කිව්වට අහන්නේ නැහැ. මං අහන්නේ ඕගොල්ලෝගෙන්. ඇත්තද ඒ කතාව? ඕක මේ බැංකුවේ කට්ටියගේ වැරද්දක් වෙන්න බැරිද? මං හිතන්නේ ওই වැඩේට වැරද්ද බැංකු නිලධාරීන් අතට පත් වෙයි වගේනේ. අනේ ඉතින් හුරතලේ නේද මේ රටේ බොහෝම වැදගත් ප්‍රශ්නයක් අහනකොට මේ චූටි ටික්ටොක් නංගි හුරතල් වෙලා ඇහුවොත් තමයි ප්‍රශ්නේ නංගි ගොඩක් views හම්බ වෙන්නේ. ඒත් එක්කම දැන් ඔයා අහනවනේ මේ ඩෝබිලා විතරයි මේ දේවල් දන්නේ රටේ තොටේ හැමදේම. ඒ නිසා ඩෝබිලා කිව්වොත් විතරයි ඔයා පිළිගන්නේ කියලා ඔයාට බයකුත් තියෙනවනේ නේද බැංකුවල කට්ටියට මේ ප්‍රශ්නේ වගකීම ගන්න වෙයි කියලා. දැන් නංගි මෙහෙමයි. දැන් මේ ඩෝබිලා කියන අපි ඕගොල්ලෝගේ වයස්වලදී හොඳට ඉගෙන ගත්තා. අපි ටික්ටොක් කර හිටියේ නෑ. ඒක පළවෙනියට කියන්න ඕනේනේ කොහොමද අපිට මේ දැනුම ආවේ කියලා. ඊට පස්සේ අපි රැකියාවල් කරලා අපේ අම්මලා තාත්තලට දරුවෝ හැටියට හොඳට සැලකුවා. දැන් මං ගැන කතා කරනවා. මං දන්නවා මගේ අනික් සහෝදරයොත් එහෙමයි, ආලියත් එහෙමයි. ඊට පස්සේ දැන් මට දරුවෙක් ඉන්නවා. මං දරුවට සම්පූර්ණ වගකීම් යුතුකම් අම්මා කෙනෙක් හැටියට උපරිමයෙන්ම කරා. ඉතින් මාව දන්න මගේ ළඟින් ඉන්න හැමෝමත් දන්නවා. ඉතින් මේ ඩෝබි අපි මේ වෙලාවේ මාලිමා රජය වෙනුවෙන් පෙනී ඉඳලා මාලිමා රජය කරන කියන දේවල් ගැන ඕගොල්ලෝ වගේ හුරතල් වෙන ටික්ටොක් එකේම ජීවත් වෙන නංගිල මල්ලියට මේ දේවල් කියලා දෙන්නේ. මොකද අපි ආස නැහැ ආපහු අපේ තරුණ කාලේ අර බලලෝභී පෞල්වාදී ධනවාදී දූෂිත පාලකයන් නිසා විනාශ වෙලා ගියා වගේ ඔය හුරතල් නංගිලගේ ජීවිත විනාශ වෙලා යනවට. දැන් නංගි මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔයා කතා කරන ඔය අගුරු චෙක්පත් ඔය දේ හරියටම ඔය විදියට සිද්ධ වුණා නම් නංගි වගේ හුරතල් වෙවි ටොකු අනිනවා නෙමේ. ඒක මේ කඩා වැටුණු අනාථ වෙච්ච විපක්ෂෙට මහජන සම්පත ඇදුනා වගේ වෙනවා. හිතන්නකෝ පොඩ්ඩක් ඔයාගේ ওই චූටි හුරතල් මොලෙන් නොරොච්චෝලේ ගල්ලඟුරු වලට වෙච්ච ප්‍රශ්නේ හොයන්න දෙයියනේ ගල්ලඟුරු බලාගාරයට ගිහිල්ලා ගල්ලඟුරු නොකෑව විතරයි. හරිද? සාමාන්‍යයෙන් ඉතින් ගල්ලඟුරු මිලට ගැනීමේදී ඔය වගේ දේවල් ඕන තරම් වෙලා තියෙනවා. හැබැයි වෙනස තමයි ඒ මිලට ගැනීමේදී වෙච්ච කිසිම ගනුදෙනුවකදී මුදල් ගසා කාගෙන නැහැ මාලිමාවේ කිසි කෙනෙක්. ඉතින් අවශ්‍ය වෙන ඒ අයවිය යුතු මුදල අය කරගෙන ඒක නැවත රජයේ භාණ්ඩාගාරයට එන විදියට තමයි ওই ගල්ලඟුරු ප්‍රශ්නේ විසඳුනේ. දැන් ඔයා හිතන්න දැන් මේ අබ්බගාත වෙලා ඉන්න ඇවිදින විපක්ෂෙට ඇත්තටම ඔහොම අගුරු චෙක්පත් ඇති වුණා නම් දෙයියනේ අර ආපදාව පටන් අරගෙන දවස් දෙකක් යන්න කලින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කියපු ගමන් පණ කඩාගෙන ගිහිල්ලා ඕගොල්ලොන්ට ඒව හම්බුණාද කියලා අහපු විපක්ෂයක් ඔයා හිතනවද අගුරු චෙක්පතක් නිසා ඔහොම ඉන්නේ කියලා? ඒක හරියට මහජන සම්පත වගේ වෙනවා. ඔය අගුරු චෙක්පත් මිනිස්සුන්ව ගෙන්නලා මේ ස්ටේජ් හදලා මයික් තියලා මල් මාල දාලා ඕක චෙක්පත උඩ දාලා කෑ ගහලා ඔයා හිතන්නකෝ නේද? ඔය චූටි මොලේට තේරෙන්න එපා. එහෙම දෙයක් ඇත්තට වුණා නම් මොකද වෙන්නේ කියලා. දැන් නංගි මං ඔයාට ඩෝබියෙක් හැටියට රජයේ දේවල් සම්බන්ධව දැන් තමයි කතා කරන්න යන්නේ. හොඳද? ඔයා ඔය ටික්ටොක් එක කරලා ඔය ගන්න ආතල් එකෙන් නංගි ඕගොල්ලෝ සමහර විට විනාශ කරන්නේ ගෙයක් දොරක් මේ වෙලාවේ නැතුව රජයෙන් තමන්ගේ චෙක්පත එනකන් බලාගෙන ඉන්න මිනිස්සෙක්ගේ සමාදානය වෙන්න පුළුවන්. ටික්ටොක් එකකට එන්න දන්න ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරන්න දන්න ලංකාවේ තරුණ ගැහැණු ළමයෙක් හැටියට ඔයාට මම හිතනවා චූටි අබෑටයක හරි මොලයක් තියෙන්න ඕනේ. ඔය වගේ ප්‍රශ්නයක් ඔයා දැනගත්තා නම් මේ ටික්ටොක් එකට ඇවිල්ලා හුරතෙනින් අපෙන් අහන්න නෙමේ පොඩ්ඩක් ඕන තරම් අන්තර්ජාලය තුල විස්තර තියෙනවා මොකද්ද මේකට උනේ කියලා.
ඉතින් අපි ඕගොල්ලෝ වගේ හුරතල්ම වෙන්නේ නැහැ TikTok එකේ. මමත් හුරතල් වෙන්න ඕන වුණාම අපිත් හොඳට කනවා බොනවා අඳිනවා හුරතල් වෙන වෙලාවට හුරතල් වෙනවා. හැබැයි මේ රටේ තොටේ ප්‍රශ්නත් එක්ක හුරතල් වෙන්නේ නැහැ. ඔයා ගිහින් බලන්නකො මధు වික්‍රමනායක කියලා TikTok එකේ මං හුරතලේට කොච්චර නටල කරලා තියෙනවද කියලා. හැබැයි මේ රටේ ප්‍රශ්නවලදී හුරතල් වෙන්න තරම් මන්ද බුද්ධික ගතියක් මං හිතන්නේ කාන්තාවකට තිබිය යුතු නැහැ. ඔයා දන්නවද ගැහැණියෙක්ට තියෙන්න ඕන ආකර්ශනීයම දේ තමයි පෞරුෂත්වය. ඔය පෞරුෂත්වය නැති වෙනව නේද නංගි? මොනතරම් හුරතල් වුණත් කවදාවත් පිරිමි පාර්ශවයේ ආකර්ෂණයවත් ඒ අයගේ ගෞරවයත් ලබන්න බෑ. ඒකත් පොඩ්ඩක් මතක හිතියාගන්න. දැන් මම කියන්නම් ඔයාගේ ප්‍රශ්නෙට උත්තර. ඔව් අගරු චෙක්පත් වලට ප්‍රශ්නේ තමයි කැබිනට් මණ්ඩලය හරහා දැන් මේක මම සීරියස් ඔයාට කතා කරන්නේ. දැන් මේ ප්‍රශ්නේ තියෙන හැමෝටමත් එක්ක කතා කරන්නේ. මේක කැබිනට් මණ්ඩලය හරහා අනුමත වුණු මේ චෙක්පත් ඒ කියන්නේ අපි ලබා දිය යුතු ආධාර මුදල් භාණ්ඩාගාරයේ අනුමැතියේ ප්‍රමාදයක් වෙන අවස්ථාවල් තිබිලා තියෙනවා. මොකද මේක ලංකාවේ පළමුවෙනි වතාවට තමයි ලංකාවේ රජයේ ගිණුමකින් මේ තරම් චෙක්පත් ප්‍රමාණයක් එකවර නිකුත් කරන තත්වයක් උදා වෙලා තියෙන්නේ. දැන් මම ඉන්න රටේ අරගත්තොත් අපිටත් සමහර අවස්ථාවලදී අපි හිතමුකෝ අපි අසනීප වෙලා රැකියාවකට ගියේ නැහැ කියලා. එතකොට අපිට ආධාරයක් හම්බ වෙනවා මේ මාසෙදී. එතකොට ඒ මුදල ලැබෙනවා කියන දවසටම ලැබෙන්නේ නැහැ. ලියුම එනවා කලින් ඔයාට ලැබෙනවා කියලා. දවස් කිහිපයක් යනවා මේ මුදල් ලැබෙන්නේ. ඒවා මේ උඩ පැනගෙන දඟලගෙන හුරතල් වෙවි TikTok එකට ඇවිල්ලා අර මිනිස්සුන්ගේ සමාදානය නැති කරන්න ඕන දේවල් නෙමෙයි. එතකොට රජයේ කැබිනට් මණ්ඩලය හරහා අනුමැතිය දී තිබෙනවා. ඒ මුදල් භාණ්ඩාගාරයට එන්න ඕනේ. භාණ්ඩාගාරයෙන් අනුමැතිය ලැබිලා ඒ දේවල් අදාළ දිස්ත්‍රික්කවල බැංකු ශාඛාවලට යනවා කියන්නේ යම්කිසි ආකාරයක process එකක්. හරිද? එතකොට මේ චෙක්පත් විශාල ප්‍රමාණයක් ආපදා කාලයෙන් පස්සේ නිකුත් කරද්දී ප්‍රථම වතාවට බැංකු සිස්ටම් එක ඇතුලේ ඒ වගේ චෙක්පත් ප්‍රමාණයක් නිකුත් කරන තුලත් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඕවා තමයි ප්‍රායෝගිකව ඔය චෙක්පතක් අගුරු වෙන්න හේතු වෙලා තියෙන්නේ. දෙවෙනි කාරණාව තමයි ඔය චෙක්පත් අරගෙන ඒ මුදල් කරගන්න යන අයට සමහරක් අයට ඒ අයගේ ගිණුම් තිබිලා නැහැ. එතකොට ඒ චෙක්පත් නැවත වතාවක් වෙනස් ක්‍රමවේදයක් හොයාගන්න වෙනවා මේ චෙක්පත් මුදල් බවට පත් කරන්න. ඒකත් එක හේතුවක්. හැමෝටම ආපදාවට ලකුණු හැමෝටම තමන්ගේ බැංකු ගිණුම් නැති අයත් ඉඳලා තියෙනවා. හරිද? එතකොට අනිත් කාරණාව තමයි බැංකු ගිණුම් තිබුණත් චෙක්පත අතට ලැබුණත් සමහර වෙලාවට ඒ චෙක්පතට අදාළ මුදල නිකුත් කිරීමේදී ඒ අදාළ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීතුමාගේ සහතිකය එතකොට ආපදා කළමනාකරණය සම්බන්ධව කටයුතු කරන නිලධාරියාගේ මේ සහතිකය ඒ වගේම දිස්ත්‍රික් ජනරාල්ගේ ඒ වගේ ඒ කියන්නේ නිකන් චෙක්පතක් අරගෙන ගිහිල්ලා මුදලක් එකපාරට ගන්න බෑ. මොකද මේක මේ නත්තල් සීයා වගේ හිතන අයට දෙන එකක් නෙමෙයිනේ. අනිත් එක හොඳට මතක තියාගන්න පරණ රජයන් වලින් ජනතාවට ලැබිය යුතු ආධාර මුදල් ළමයින්ගේ ස්කූල් බෑග් එකේ ඉඳන්ම ගසා කාපු මිනිස්සු වෙනුවෙන් තමයි ඕගොල්ලෝ ඔය හුරතල් වෙන්නේ. හරිද? කිසිම දවසක ඒ මුදල් ඒ මිනිස්සුන්ගේ accounts වලට ගියා මිසක ගිණුම් වලට ගියා මිසක ජනතාවට ලැබුණේ නැහැ. අගරු චෙක්පතක් උනත් හොඳට මතක තියාගන්න ඒ චෙක්පත් මුදල් බවට පත්වීමේ ප්‍රමාදයක් සිද්ධ වුණත් ඒ මුදල් ඒ මිනිස්සුන්ට ලැබෙනවා. ඒ චෙක්පත් ඒ අයට මුදල් බවට පත් වෙනවා. අනිවාර්යයෙන්ම මේ වගේ පුංචි රටක එකපාරට හැම දෙයක්ම මොකද අපිට හරීම දියුණු මේ ඩිජිටල් තාක්ෂණයක් තියෙන රටක් නෙමෙයිනේ. ඒතකොට මේ ලංකාව පුරා හැම දිස්ත්‍රික්කයකටම මුහුණ දෙන්න උණු ආපදාවක් ගැන මේ අපි කතා කරන්නේ. හරිද? එතකොට ඒ දේවල් නිකුත් කිරීමේ ප්‍රමාද වීම හේතු තියෙනවා. නමුත් මේ කිසිම දෙයකින් කියවෙන්නේ රජයට මුදල් නැහැ කියන එකවත් රජය මේ අගරු චෙක්පත් ඒ මිනිස්සුන්ගේ මුදල් කාගේ හරි ඇමති කෙනෙක්ගේ හරි ජනාධිපති කෙනෙක් හරි මාලිමා රජයට කඩේ යන යම් කිසි කෙනෙක්ගේ හරි account එකකට ගියා කියලා. ඔන්න නංගි ඔයාට හොයනවා නම් හොයන්න දෙයක් තියෙනවා. දැන් ඔය ශිරන්ති රාජපක්ෂ මග ඇර ඉන්නවනේ නංගි මේ එන්නේ නැතුව නේද? එයා ඉදිරිපත් වෙන්න ඕනේ නඩුවට එන්නේ නැහැ. එයා කෝටි 4ක මුදලක් 222 V කියන ජාතික හැඳුනුම්පත් අංකයකින් එයා තැන්පත් කරලා තියෙනවා. එතකොට මේ මුදල් ආවේ කොහොමද ගියේ කොහොමද කිසිම දෙයක් ගැන සඳහනුත් මේ වෙනකොට නැහැ.
පොඩ්ඩක් ඔය පුංචි හුරතල් මොරලින් පොඩ්ඩක් ඔන්න ඔය දේ ගැන හොයන්න. නේද? දැන් ඔයාලට මං හිතනවා ඇයි අපේ රටේ අගරු චෙක්පත් ඇති උනේ රජයේ මුදල් ගත්ත නිසාවත් රජයේ පරණ හිටපු විපක්ෂයේ කෑදර දේශපාලඥයෝ වගේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් තමන්ගේ accounts වලට දාගත්ත නිසාවත් නෙමෙයි. හරිද? එතකොට මෙතන තියෙනවා ප්‍රශ්නයක්, ප්‍රායෝගික ප්‍රශ්නයක්. ඔයා හිතන්න මේ දේ ඇත්තට සිද්ධ වුණා නම් විපක්ෂයට මොකක්ද මහජන සම්පත ඇදුනා වගේ. ඔයාගේ හුරතල් මොලෙන් වෙන විදියකට හුරතල් වෙන ගමන් මිනිස්සුන්ගේ ජීවන ප්‍රශ්න හුරතලයට ගන්න එපා. ඩෝබියෝ කියලා කියන්නේ හුරතල් වෙන්නම උත්තර දෙන අය නෙමෙයි. අපි හොඳට සමාජය දිහා බලාගෙන ඉන්න මිනිස්සු.